හරි. මම දැන් කතා කරන්න යන්නේ salary section එක ගැන. ඉතින් ඔයා salary tab එක open කරාම ඔයාට උඩින්ම පේනවා next salary calculation date අප්‍රේල් 1 වෙනිදා කියලා. මේකෙන් කියන්නේ මෙන්න මේකයි. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන අද දවසේ මාර්තු 23. ඉතින් මේ ඇප් එකෙන් ඔයා මාර්තු මාසයේ පුරාවටම ඒ කියන්නේ මාර්තු 1 වෙනිදා සිට මාර්තු 31 දක්වා ඔයා එන්ටර් කරපු attendance, leaves, OT hours, ඒ වගේම salary details, basic salary, OT rate, allowance වගේ details සියල්ල use කරලා අප්‍රේල් 1 වෙනිදා සිස්ටම් එකෙන් ඔටෝමැටිකලිම 100% නිවැරදිව salary calculation එක වෙනවා. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් next salary calculation date එකට දකුණු පැත්තෙන් pencil mark එකෙන් තියෙන button එකක් තියෙනවා. ඔයාට මේ button එක click කරලා salary calculation date එක අවශ්‍ය නම් change කරන්න පුළුවන්. මේ button එක click කරාම මේ වගේ pop-up එකක් open වෙනවා. මේක මේ salary date field එක උඩ touch කරලා ඔයාට පුළුවන් salary calculation date එක select කරන්න. හැම මාසෙම 10 වෙනිදා salary calculation එක වෙන්න ඕනි නම් 10th day දෙන්න. හැම මාසෙම salary calculation එක වෙන්න ඕනි මාසේ අන්තිම දවසේ නම් last day select කරන්න. අපි දැන් salary calculation date එක විදිහට 12th day select කරලා change දෙමු. හරි. අද මාර්තු 23 නිසා next salary calculation date එක විදිහට අප්‍රේල් 12 වෙනිදා බලා ගන්න පුළුවන්. ඒ වගේම salary calculation එකට attendance cover කරන period එක ඔයාට බලා ගන්න පුළුවන් cover period March 12 සිට April 11 දක්වා. ඒ කියන්නේ අප්‍රේල් 12 salary calculation එකට ගන්නේ මාර්තු 12 සිට අප්‍රේල් 11 දක්වා තියෙන දින ටික. ඊළඟට ඔයාට ගිය මාසේ employees ලගේ salaries බලා ගන්න පුළුවන් salaries issued last month click කරලා. ඉතින් මේ page එකේ employees ලා මත click කරලා එයාලගේ ගිය මාසේ මාර්තු 12 calculated වුණ salaries බලා ගන්න පුළුවන්. ඊළඟට මේ summary of issued salaries එකේ මාසයට අදාළ ඔයා employeeලට ගෙවූ total salary එක, total gross salary එක වගේ total amount බලා ගන්න පුළුවන්. ඊළඟට මේ employee salary history එකේ employeesලා මේ වෙනතෙක් සියලුම මාසවල ගත්ත salaries බලා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට employeesලා select කරලා එයාලගේ salary history එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ share pay sheet එකෙන් employees ලගේ pay sheet share කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ අදාළ employee ගේ නම ඉදිරියෙන් තියෙන share button එක click කරන්න. එවිට generate වෙන pay sheet එක
මේ යට තියෙන share icon එක ක්ලික් කරලා WhatsApp හෝ email හරහා ඔයාට share කරන්න පුළුවන්. ඊළඟට ඔයා හිතන්න මේ salary calculation එකට පස්සේ ඔයාට identify වෙනවා mistake එකකින් ඔයාට employee කෙනෙක් වැඩට ආව දවසට present දාන්න බැරි වෙලා එහෙම නැත්නම් OT hours දාන්න බැරි වෙලා එතකොට ඔයා කරන්න ඕනි ඒ mistake එක නිවැරදි කරලා මේ recalculate salary click කරලා අදාළ employee ගේ salary එක නැවත calculate කරන එක. මේ recalculate button එක click කරන එක. එවිට අපිට ඒ mistake එක නිවැරදි කරන්න පුළුවන්. ඊළඟට මේ අන්තිමට තියෙන update employee salary details එකෙන් ඔයාට පුළුවන් employee ලාගේ salary details වෙන වෙනම change කරන්න. මේක ඇතුළට ගියහම ඔයාට employee ලාගේ salary details වෙන වෙනම බලන්න පුළුවන්. ඒ වගේම මේ edit button එක click කරලා ඔයාට employee කෙනෙක්ගේ salary details change කරන්නත් පුළුවන්. හරි, හිතන්න අද මාර්තු 23. ඉතින් 23 වෙනි දිනය තමා මම salary calculation date එක විදිහට දීලා තියෙන්නේ. හරි, අපි දැන් salary tab එකට ගිහින් බලමු. ඉතින් අද salary date එක නිසා ඔයාට පේනවා salary has been calculated සහ salary date එක today කියලා change වෙලා තියෙනවා. ඒ වගේම covered period එක පෙබරවාරි 23 සිට මාර්තු 22 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එකෙන් පෙබරවාරි 23 සිට මාර්තු 22 දක්වා employee ලාගේ attendance අරගෙන salary එක calculate කරලා තියෙනවා. එහෙම calculate කරපු employee salaries මේ check issued salaries එක click කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්ව විදිහටම total amount බලා ගන්න පුළුවන් summary of issued salaries එකෙන්. ඒ වගේම pay sheet share කරන්න මේ share pay sheet එකෙන් පුළුවන්. ඊට අමතරව attendance mark කරනකොට mistake එකක් වෙලා තියෙනවා නම් ඒක correct කරලා මේ තියෙන recalculate salary එකට ගිහින් salary recalculate කරන්නත් පුළුවන්.